සෙට් වෙමු වැඩේට. භාග ගන්න අමාරු කට්ටියට භාග ගන්න කොට දාගන්න විදිහක් තමයි මම කියන්න යන්නේ. රුක් සටහනක් ආශ්‍රයෙන් භාග ගන්න කොට දාගන්න එක. ගාන කියවලා අපි මම ගණ කීපයක්ම ගත්තා. අපි බලමු පළවෙනි ගාන කියවලා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. කුමරකින් ලබාගත් VSN එකකින් දෙකෙන් එකක් තමයි පරිභෝජනයට තබා ගන්නවා ලදී. මම එහෙනම් ඉස්සෙල්ලාම රුක් සටහනක් ඇඳ ගන්නවා බං. අතු දෙක දාලා මම එක පැත්තකට දාගන්නවා තම පරිභෝජනය කියලා. අනිත් පැත්තට දාගන්නවා ඉතිරිය කියලා. තමන් පරිභෝජනයෙන් බං ඉතුරු ටිකක් තියෙන්න එපේ. ඉතුරු කියලා දාගත්තා. තම පරිභෝජනයට ගත්තේ කොච්චරද? ඔන්න දාගත්ත භාගය කියලා. ඔන්න දැන් රුක් සටහන වල වගේම බං මෙන්න මෙතෙන්න මට සෙට් වෙන්න ඕනේ. මේ අත්තේ ඉතුරු ටික බං. මෙතෙන්ද දෙකෙන් එකක් ගියා නම් සම්පූර්ණ එකක් වෙන්න මදි පාඩුව දෙකෙන් එක මෙතෙන් එන්න ඕනේ. මම මේක රවුම් කරගත්තේ ඇයි? මම මේක හිතෙන් හදලා ගත්ත නිසා. එහෙම හිතෙන් හදලා අපිට පෙන්වන්න බෑනේ. මේක අපි ගානේ පාවිච්චි කරනවා නම් හදලා පෙන්වන්න ඕනේ. අන්න ඒක අමතක වෙයි කියලා මම රවුම් කරගත්තා. හරි දැන් මොකද්ද කියන්නේ? ඉතිරියෙන් හතරෙන් එකක් සහෝදරයාට දෙන්න ඇති. අන්න එහෙනම් ඉතිරිය කියන එක්කනාගෙන් මම ආපහු අත දෙකක් දා ගන්නවා. සහෝදරයාට කියලායි ඉතිරි කියලායි. සහෝදරයට දුන්නේ කොච්චරක්ද? 4න් පංගුවක්. එහෙනම් අපි දන්නවා මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ කීයද? 4න් 3යි. හැබැයි ඒක මමයි හැදුවේ. ඒ නිසා මම ඒකත් රවුම් කරලා තියාගන්නවා. තව ඉදිරියට පාවිච්චි කරන්න උනොත් කියලා. හරි. පරිභෝජනයට තබා ගන්න ලද කොටස කාර්යස්ථානයේ දානු ගනී. ඒ කියන්නේ මේ තම පරිභෝජනයට තබාගත් ටික ආයෙ දිගෑරෙන්නේ නැල්ලු. තම පරිභෝජන සඳහා තබා ගැනීමෙන් පසු ඉතිරි වූ කොටස කොච්චරද කියලා අහනවා. තම පරිභෝජනයෙන් පස්සේ ඉතුරු වෙච්ච කොටස කියලා මොකක්ද අදහස් කරන්නේ? තම එකට පස්සේ තියෙන ඉතුරු එක. මෙන්න මේ ඉතුරු කෑල්ල. මෙන්න මේ භාගය ගැන තමයි අහන්නේ. එදිනෙත් අපි කියන්නේ රුක් සටහන් වල වගේම අපිට කියන තැනට එද්දී හම්බෙන අතුවල තියෙන භාග ටික ගුණ කරලා ගන්න එක. ඔන්න එහෙනම් පළවෙනි එක මට හදාගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට දාගන්න පුළුවන් එක ඍණ භාගය සමානයි දෙකෙන් එකයි කියලා. අපිට එක සැරේම උත්තර ලියන්න අයිතියක් නැති නිසා තමයි අපි අඩු කරලා පෙන්නන්නේ පල්ලෙහාත්තේ තිබ්බේ යන්නේ ගාන කියලා. දෙක. සහෝදරයාට දුන්න කොටස මුල් රසයෙන් කොපුන් දාගන්න. සහෝදරයා කියන්නේ බං ඉතුරු සහෝදරයා කියන මෙන්න මේ අත්ත දිග ආපුවම හම්බෙන එක. මෙන්න මෙතන. එහෙනම් මම කරන්න ඕනේ මේ භාගය ගුණ කරන්න ඕන 4න් එකේ. භාගය කියන එක නවා දැන් මට අවුලක් නැහැ. මම හදලා පෙන්නලානේ තියෙන්නේ. එහෙනම් මම කෙලින්ම ඒව පාවිච්චි කරනවා. භාගය ගුණ කිරීම 4න් පංගුව කීයද? 8න් 1යි. දෙවෙනි ගානත් හරි. රෝම ඉලක්කම් 3 බලන්න. පරිභෝජනයට තබා ගැනීමෙන් හා සහෝදරයට දුන් පසු ඉතිරි කොටස. තමුණුත් තියාගෙන සහෝදරයටත් දීලා දැන් ඉතිරි කෑල්ල කියන්නේ මේ පල්ලෙහා කෑල්ල යන්නේ. දැන් අහන්නේ මෙන්න මේ කෑල්ල. දැන් මම කොහොමද මේක කොට දාගන්නව? මම මෙතෙන් එන්න ඕනේ භාගය ගුණ කිරීම 4න් 3. හැබැයි 4න් 3 කියලා කියන්නේ මම හිතෙන් හදාගත්ත එකක්. ඒ නිසා මම අඩු කරලා පෙන්නනවා. එක අඩු කිරීම 4න් 3යි කියන එකෙන් ඉස්සෙල්ලාම එක අඩු කිරීම 4න් 1යි කියන එකෙන් මම 4න් 3 ගත්තේ කොහොමද කියලා. දැන් මොකද කරන්නේ? දැන් මම කරන්නේ භාගය ගුණ කරලා ගන්නවා 4න් 3ෙන්. ඒ කියන්නේ මට එන්න අවශ්‍ය තැනට මම අතු දිගේ එනවා. එන එද්දි හම්බෙන භාග ගුණ කරගන්නවා. අන්න මට හම්බෙනවා 8න් 3 කියලා උත්තරයක්. ශාරියා යම් රෝම ඉලක්කම් 4. ඉන්පසු ඉතිරි අස්සෙන්ෙන් 3න් එකක් විකුණන ලදී. දැන් මේ ඉතුරුනේ බා. දැන් මේ ඉතුරු වෙච්ච එකෙන් මොකද්ද කරන්නේ? ඉතුරු වෙච්ච එකෙනුත් ආපස්සරයක් විකුණවලු 3න් පංගුව. එහෙනම් මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ කීයද? 3න් 2යි. මේක අපි හිතලා ගත්තේ ඈ. ඒ කියන්නේ කැල්කියුලේෂන් එකක් හිතෙන් කරේ. ඒ නිසා මම අමතක වෙයි කියලා ඉතින් කැල්ලක් ගහගත්තා. හරි දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපිට කරන්න තියෙන්නේ විකිණීමෙන් පසු ඉතිරි වෙච්ච කිලෝ 200ක ප්‍රමාණය. විකිණීමෙන් පසු ඉතිරි වෙච්ච කිලෝ 200ක ප්‍රමාණය. විකුණලා ඉතුරු වෙන අන්න මෙතන තමයි කිලෝ 200ක් එනවා කියලා සිරාගයක් උන් දාලා තියෙන්නේ. මෙන්න මෙතන උන් සිරාගයක් දානවා කිලෝ 200යි කියලා. හරි. එතකොට දැන් මොකද්ද මේ වෙන්න යන්නේ? හරි. ඒ ප්‍රමාණය පුනරුත්ථාපන කඳවුරකට වෙන් කරාලු. එහෙනම් කුඹරේ මුළු වස්සන්න කීයද කියලා අහනවා. අර ඒ කියන්නේ බං කිලෝ 200යි කියන එකනට අදාළ භාගයක් තියෙනවනේ. මොකක්ද ඒ භාගය? මෙන්න මේ අත්ත දිගේ ආපුවාම හම්බෙන භාගවල වල ගුණිත ටික. ඒ කියන්නේ භාගය ගුණ කිරීම 4න් 3 ගුණ කිරීම 3න් 2. 3න් 2 එක සැරේ ලියන්න බැරි නිසා මම ඔන්න ඉස්සල්ලාම ලියලා පෙන්නනවා. මට ඒක ආවේ 3න් 1න් 3න් 2ක් අඩු කරලා. 1න් 3න් එකක් අඩු කරලා කියලා. හරි. දැන් මම ඔය ටික ගුණ කරලා පෙන්නනවා. භාගය ගුණ කිරීම 4න් 3. ඉස්සල්ලා මේක ගුණ කරා 8න් 3යි කියලා ආවා. ඒ නිසා යාව ගත්තත් අවුලක් නැහැ. මම මේවට මෙහෙම ලියලාම පෙන්නන්න. 2ට 2 කැපුණා. 3ට 3 කැපුණා. කීය සෙට් වෙන්නේ? 4න් 1යි. දැන් මොකද්ද සීන් එක? ඔය 4න් 1 කියලා කියන්නේ කිලෝ 200කට කියලා උන් අපිට කියලා තිබ්බා. දැන් අපි මොකද්ද කරගන්න ඕනේ? 4න් 4ම කියන්නේ කීයක්ද කියලා හොයලා බලන්න ඕනේ. ඉතින් බාන් එකක් කියන්නේ 200ක් නම් 4ම කියන්නේ කොච්චරද? 200 කැලි 4ක් කියලා අපි ගන්න ඕනේ. එතකොට සෙට් වෙනවා කිලෝ 800යි කියලා උත්තරයක්. දැන් මේකෙන් ඔය කට්ටිය කල්පනා කරන්න ඕනේ
මේ ක්‍රමේටම ගාන හදන්න ඕනි කියල එකක් නෙවෙයි මං මේ ක්‍රමේ මේ කියල දෙන්නේ දැනට මොකක්වත් ක්‍රමයක් බාගාන හදාගන්න සෙට්ල නැති කට්ටියට සමහර කටිය ගෙඩිපිටින් ගාන හදාගෙන නවා කිසිම උලක්නෑ හොඳරම තේරන කට්ටිය තවත් සමහර කට්ටයක් රූපෑන්දලා එක කෑලි කෑලිවලට බෙදාගෙන එහෙම ගාන හදාගෙන යනවා ඒත් අවුලක් නෑ ඒකම දෙකම සෙට්ෙන්ෙත් නැතු වෙන වෙනත් ක්‍රමක් සෙට්ෙන් නැති කට්ටියට පුළුවන් මේ ක්‍රමට සෙට්ෙන්න්න දමයි කට්ටිය බලයි මේ අඩු කරලා අරකල ගුණ කරලා ගන්න කතාහෙම අනිත් ක්‍රමවලට අපට හදදි හම්බෙ නෑන එනිසා මේක වැරදිද කියලා මේක කිසිම් වැරද්දක් නෑහෙම ලකුණු සම්බන්ධ ප්‍රශ්නයක් එන්නෙත් නෑ නිසා බයිනතු මේ ක්‍රමයට හදන්න ඔයකට ගාන ගොඩදාගන්න පුළුවන් කිසිම උලක් නැතු හරි අපි බලමු තව ගානක් එක්තර දෙනක රෝහලක බාහිරෝගයංශවත්ක රෝගින්ගේ නවයෙන් දෙකක් හරදරෝග සායනයටද සිරිකොරසින් 44ක් දෙවැඩිය සායනයට සභාගිය අහහා එනම් නවෙන් දෙක හරදරෝග සායනයට කියල කිය නිසා මනිස්වාම කරගන්නමකක්ද බෙදාගත්තා උත්සරහණය පැති දෙක හරදරෝග කියලයි ඉතිරි කියලයි හරදරෝග පැත්තම දන්ඩුවන කියෙද්දැන් නවයෙන් දෙකයි එනම් මට පේනවා මෙතෙන් දෙන්න ඕනේ නවයෙන් හතයි කියලා හැබැයි එකම හිතෙන් හදාගත්තේ හරි ඉතිරි කොටසින් හතෙන් හතරක් දිය වැඩිය එනම් ඉතිරි කොටසම දානවා එක පැත්තකට දිය වැඩියා කියලා අනිත් පැත්තර දානවා ඉතුරු කියලා මේ ඉතුරු නෙමේ දන්න බලමු අපි කියවලා ඉතුරු සිරුදන අක්ෂිසායන වෙන එකට අක්ෂි කියලත්දා නත්තාමතකුණ හරි දේවඩියා කියන එකට හතරෙන් හතක් දාගණඩ කියලත් කිව්වා හතෙන් හතර එන මෙතැන් ඉතුරු හතෙන් තුළ යන්නත් ඕන හැබැයි එක හිතෙන් ගත්තේ එම්බලමු මොකක්ද අපිට කරන්න පුළුවන් මොකක්ද කරන්න කියන්නේ කියලා හෘදරෝග සායන සභාගී නොව පිටස හෘදරෝග හෘද සභාගී නෝ කියන්න මෙන්න මේ නවෙන් හත් දෙෙනගෙන යහන් ලියල පෙන්න්නමු එක දාලා එකඩු කිරීම නවයෙන් දෙක ඉගැන කියදව නවයෙන් හතයි පලවෙනි ලකුණ හෝ ලකුණු දෙක හරි දෙවනි දියඩිය සායනයට සභාගී වූ පිරිස කොච්චලා දේවඩියා පිරිස කියන්නේ නවෙන් හතයි හතෙන් හතරයි මෙන්න මේ අතු දෙකෙද කියන්නඩෝ මෙයාව ලියල පෙන්නලා තියෙන නිසා උලන්න එකසදම ගුණ කරන හතයට නවය මං ගුණ කරලා ගණ්ඩෝනේ හතෙන් හතරේ හතට හත ගැපුණා මට උත්තර ක්සෙක්ටන එක සරේම නවයෙන් හතරයි කිය හරි එම තුන්ගනි කොටසර තුන්ගනි කොටසම ගදහන් දේවඩිය සානයට සභාගව පිරිස අක්ෂිසානයට සභාගව පිරිසරට කොප්මන භාග කරින් දේවඩියාවට සභාග වෙච්ච කට්ටිය අක්ෂිවලට වඩා කියක් කඩිදි කියලා යන් බං හිතයට හදාගත්තම පහසුව බලහාන් නවයෙන් හතෙන් හතෙන් හතරයි විතර නවයෙන් හතෙන් හතෙන් තුනයි වෙනස හොඳරම් පේනවා හතෙන් එකයි කිය දැපිට එකසන ලියන්න බෑන් අපි පෙන්නමු හදලම් පෙන්නුම් කොහොම වෙනස පෙන් අපි හතෙන් එකයි කියන්නේ ඉතිරියෙන් හතෙන් එකයි වෙනස නවෙන් හතෙන් හතේ එක කියලා නවෙන් එක් වෙනස අපට පෙන්න්න ගන්න පුළුව ගදමන් එකවේ මෙතන හතෙන් එකයි කියල වෙනස පෙන්න්නට ඒ හතෙන් එක වෙනස පේන්නේ ඉතිරියෙන් හතෙන් එකයි කිය නවෙන් හතෙන් හතෙන් එකයි කිය ඉගන්න නවෙන් හතෙන් හතේගේ නවේ කුත්තරක් පේන්නවා හරි ඒක වැඩක් නෑ අපි හදල පෙන්න්නමකු දේවඩිය කතාව හරි දැන් අපි හොයලා තියෙන් ඉතුරු කියන කැල්ල හැන්ට ඉතුරු කියන කැල්ල හොයද හතෙන්තුන එකසරේ ලියන්න බෑ මේ අඩු කරලා පෙන්නලා ඉන්ඩෝන් ඔන්න අඩු කරලා පෙන්න ගත්තා හතෙන් තුනයි කියන එක දැම්මකද කරන්න මම මේ හතෙන් තුන ගුණ කරනවා නවෙන් හතේ ඉස්සලනම් කරේ මේ අනිත් පැත්තට දැ මේක මේ පැත්තර ලිව්ව හතට හත කැපුණා මෙන්න මෙතන සුළු වෙනවා අපරාධ සුළු වෙන්නේ තුනෙන් එකයි කියලනවා මෙතන තුනෙන් එකයි මෙතන නවෙන් හතරයි දැන් වෙනසන අපෙන් හල තිබ්බේ එන දැම්මම පද කරන්න මම කරන්න ඕනේ මේ දෙක අඩු කරලා පෙන්න්නන්න ඕනේ ලොක්කගෙන් පොඩ්ඩ එන දී වැඩියාව කොච්චරද්ද නවෙන් හතරක් මට මෙතෙන්ෙන් ආවේ තුඩෙන් එකක් කියලා අක්ෂි එනම නවේ පොදු හරියට ගත්තාහම මට සෙට්ටෙන හතර රන්න තුනයි කියලා අන්න මකිපු නවෙන් එකයි කියෙන උත්තරේ අපිට පේල්ල පටන් ගන්නවා ලේසි කතාව රෝමිලක්කන් හතර වල දීවඩිය සානයට සභාගව රෝගින් ගාන අක්ෂිසානයට සභාගව රෝගින් ගන්නට විස්සක් කරීම දීවඩියයකට අප කටය මේ කටලා විස්සක් කරීදු එන මේ දෙන්න අතර සිරා වෙනස විස්සයිලු මේ දෙන අතර භාගය කියල් නවෙන් පංගුව නවෙන් පංගුව කියන්න කී නෙක්ටද විසි දෙනෙක්ට කියලා අපිට කියන එනම් අහනවා මුළු රෝගින් ගාන කියදගේ නවෙන් නවේම කියද කියලයි අහන්නේ ගමක් නෑන මොකද කරන්න වෙන්න අප විස්ස ගුණ කරලා ගන්න ඕන නවේ නවරදක දහටයි ඔන්න බංගෙන එක සියස්සුවයගල උත්තරේන ලේසි ගාන කපව ඉවලමු තවත් ගානක් ගත්තා ගොද ගාන වැඩි සමාගමක ඩම් කියල තියනවල කොටස් තුනක් මේක තේදරුන එල කට්ටි නොලු කාන්තාව ඒකින් තුනෙන් එකක් ඩීකොට ඉන්නවලු ඉතිරියෙන් හතන තුන කීකොට ඉන්නවලු ඇදල බලන්නේ
D කොටසේ ඉන්නවලු 3න් එකක්. D කොටසේ ඉන්නවලු 3න් එකක්. එහෙනම් D කොටසේ නොවන ඉතිරි කොටසේ ඉන්න ඕනේ කොච්චරක්ද? 3න් 2ක්. දැන් වැඩේ තේරෙනවා ඒ කට්ටියට. මේක නිකන් දාගත්තා. හරි. ඉතිරියෙන් 4න් 3ක් E කොටසේද? අන්න මේකෙන් 4න් 3ක් දාන්නලු එහෙනම් E කොටසට. එහෙනම් මෙතෙන් එන්න ඕනේ 4න් 1යි. මේ ඇවිල්ලා ඉතිරිය. ඉතිරි 48 දෙනා M කොටසේ. මේ ඉතිරි 48 දෙනාලු M කියන්නේ. කියන්නේ මේ තමයි M අකුර. එතන සිරා අගේ කිය 48යි කියලා දාගත්ත ෂේප් එකේ. එහෙනම් දැන් බලමු ගණන් ටික මොකක්ද අහන්නේ කියලා. D කොටසේ දොල් එලීමට යෙදවීමෙන් පසු ඉතිරි වෙන කට්ටිය කොච්චරද? D කොටසේ දාලා ඉතිරි වෙන්න බං 3න් 2යි. ලියලා පෙන්නන්න එපේ. කොහොමද ලියලා පෙන්නන්නේ? 1 රින 3න් 1යි. ඒ කියන්නේ 3න් 2යි. දේසි කතා. 2. E කොටසේ සේවය කළ කාන්තාවන් ගණන මුළු පිටසේ භාගයක් ලෙස. E කොටසේ හිටපු කාන්තාව මේ අත්ත කීයද කියලා අහන්න. 3න් 2 ගුණ කිරීම 4න් 3. 3න් 2 ගුණ කිරීම 4න් 3. කීය සෙට් එක 3ට 3 කැපුණා 2ට 1යි 4ට 2යි බං 2න් 1යි 3. වත්තේ සේවයට පැමිණි මුළු පිටස කොච්චරද? ගේම නැහැ නේ බං. මෙතන 48 කියලා සිරාගේ දීලා තියෙනවනේ. එහෙනම් 3න් 2යි 4න් 1යි ගුණ කරගත්තා. ඒන උත්තරේ 48යි කියලා හිතාගත්තා. හැබැයි 4න් 1 ගුණ කරන්න තාම අයිතියක් නැහැ. ඒ නිසා මම අඩු කරලා පෙන්නන්නම්කෝ. එකෙන් 4න් 3 අඩු කරලා 4න් 1යි කියලා වෙන්න ගත්තා. දැන් කරන්න එහෙනම් 3න් 2 ගුණ කරගත්තා 4න් 1ෙන්. එතකොට මට සෙට් වෙන උත්තරයක් 2ට 1යි 4ට 2යි කප්පුවාම බං 6න් 1යි කියලා. මේ 6න් 1යි කියලා කියන්නේ 48 දිනෙකට. එහෙනම් මුළු පිටස කියන්නේ කොච්චරද? එකක් 48යි නම් 6ක් කීයද කියලා බලා ගන්න ඕනේ. 8 වරක් 48න් 8යි ඉතින් 4යි. එතන එනවා 28. 288 දෙනයි කියලා මට උත්තරයක් එනවා. බලමු 4. එක් සේවකයෙකුට එක් සේවකයෙකු දිනකට කිලෝ 23ක් නෙලනවා නම් දිනකට එකතු වෙන තේදළු ස්කන්ධය කොච්චරද කියලා අහනවා. ඉතින් බං එකෙක් කිලෝ 23 ගානේ 288 දෙනෙක් නෙලනවා නම් ගුණ කරලා බලමු උත්තරේ කීයද කියලා. 288 23. ගුණ කරමු 288 23න් කියන්නේ 3 ගරක් 4යි ඉතිරි 2යි 6න් 6යි ඉතිරි 2යි 8යි 2කට 10න් 6යි ඉතිරි 1යි 16කට 7යි ඉතිරි 1යි 5යි 4යි 2යි 6යි 6යි 6624 උත්තරයක් එනවා මට. කිලෝග්‍රෑම්. මේ වෙන භාග නෙමෙයි. ඔන්න ඔච්චරයි ගන්න. අපිට සෙට් වෙන හැම ගානම එකම ස්ටයිල් එකේ ගණන් නෙමෙයි. මෙන්න මේ විදිහේ ගණන් අපිට හම්බෙන්න පුළුවන්. මොකද්ද මේ ගානේ තියෙන විශේෂත්වය කියලා බලාගමු. ගාන හතරකම. එක්තරා දිනක තැපැල්කාරයෙකුට ලැබුණු ලිපි වලින් 5න් 2ක් දේශීය ලියාපදිංචි ලිපි වෙන අතර ඔන්න මම දාගන්නම් එහෙනම් දේශීය ලියාපදිංචි ඒවා තියෙනවලු 5න් 2ක්. හරි 3න් 1ක් දේශීය සාමාන්‍ය ලිපි. දැන් මලමගුලක් එනවනේ. ඉතිරියෙන් කියලා කතාවක් කියලා නෑනේ. කලින් අපි හදපු ගණන් වල ඉතිරියෙන් තමයි ඊළඟ කැලල ආවේ. ඒ කියන්නේ මේක තමයි බෙදන්න තිබ්බේ. එතකොට දැන් මේ දේශීය ලිපි වලින්ද 3න් 1 නෑනේ. දේශීය ලියාපදිංචි දේශීය ඒ කියන්නේ දැන් මේ දෙක මෙහෙම අපිට දෙපැත්තට දාන්න පුළුවන්ද? ඒක කියන්නේ දේශීය සාමාන්‍ය කියලා. එහෙම දාන්න බෑනේ. මේ අත්තක සම්පූර්ණ ගාන තියෙන්න එපා. එහෙනම් මේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ වගේ වෙලාවට අපි ගාන කොට දාගන්නේ මෙන්න මෙහෙමයි. අපි මේ අතු දෙක දාගන්නේ ඒ වෙලාවට මෙන්න මෙහෙමයි. අතු දෙකේ නම් දෙක දාලා අපි හිතා ගන්නවා මේ ඉන්නේ දේශීය ලියාපදිංචි දන දේශීය සාමාන්‍ය ලිපි කියන දෙකම කියලා. අන්න මුන් දෙන්න එකතු කරලා තමයි මේ වෙලාවට ගන්න. කියන්නේ මෙතන ඉන්නේ කවුද මේ 5න් 2 දන 3න් 1ක් බං. ඉතිරිය කියන වචන නැත්තම් ඒ දෙක එකතු කරලා අපිට ගන්න වෙනවා. ඒකේ වෙලාවට කල්පනා කරලා ගන්න වෙනවා. දැන් මේකට පොදු හරයක් අරන් එකතු කරපුවාම කීය සෙට් වෙන්නේ? 15න් සෙට් වෙනවා. 5 කියන එක නා 3න් ගුණ කර ගන්න වෙනවා. එහෙනම් මෙයා 3න් ගුණ වුණොත් 6යි. 6යි. මෙයා 5න් ගුණ වුණොත් 5යි. 6යි 5යි 11යි. දැන් සාමාන්‍ය පරිදි අපිට ගාන හදාගන්න පුළුවන්. මෙතන ඉතුරු කියලා දාගමු. මෙතෙන්න 15න් 11 එනවා. මොකද්ද මේකේ තිබු විශේෂ කතාව? මෙතන ඉතිරියෙන් නෙමෙයි නම් බං ඊළඟ භාගයේ එන්නේ. මෙන්න මේ භාග දෙක එකතු කරලා ගන්න වෙනවා අපිට. හරි. මෙතෙන් ලැබුණු දේශීය ලියාපදිංචි ලිපි සහ දේශීය සාමාන්‍ය ලිපි සංඛ්‍යාව මුල් ලිපි ගානේ කවර භාගයක්ද? ඔන්න ඔය 15න් 11 ගැන ගහන්නේ. එහෙනම් දැන් මම මොකද්ද කරන්නේ? මම ලියලා පෙන්නනවා.
පලින් ප්‍රශ්න උත්තරේ හැටියට රෝමිලක්කන් එකට අපි ඔය ලියපු කතාව 5න් 2 ධන 3න් 1 15න් 11 කියලා. හරි. දැන් මොකද්ද කියන්නේ කියලා බලමු. දැන් අපිට කියනවා ඉතිරි ලිපි විදේශීය ලිපි වෙන අතර. මේ ඉතිරි ලිපි විදේශීය ලිපිලු. හරි. ඉතින් ඉන්න හතරෙන් එකක් ශීඝ්‍රගාමී වේ. ඉන්න හතරෙන් එකක් ශීඝ්‍රගාමී ඒවලු. හරි. විදේශීය ශීඝ්‍රගාමී ලිපි සංඛ්‍යාව කොච්චරද කියලා අහනවා. විදේශීය ශීඝ්‍රගාමී. මෙතන මම ඉතුරු කියලා දාගන්නම් දැනට. නමක් සෙට් එක. මෙතන එන්නේ 4න් 3යි. පුරව ගන්න ඕන නිසා එකම දාගත්තා. හරි. විදේශීය ශීඝ්‍රගාමී ලිපි කියන්නේ මේ අහන්නේ. එහෙනම් මේකේ මොකද්ද මේ අහන්නේ? විදේශීය ශීඝ්‍රගාමී. 15න් 4 ගුණ කිරීම 4න් 1. 15න් 4 ලියන්න තාම අයිතියක් නැහැනේ. 15න් 4 හොයලෙන් එකෙන් අඩු කරා 15න් 11. 15න් 4ක් ඔන්න ආවා. දැන් මේක ඕකේ. දැන් මම 15න් 4 ගුණ කරගන්න ඕනේ. 4න් 1. ඔන්න මට උත්තරේ එනවා 15න් 1යි කියලා. ලේසි කතාව. රෝමිලක්කන් 3. විදේශීය ලිපි සංඛ්‍යාව 80යි නම්. විදේශීය ලිපි සංඛ්‍යාව 80යි නම්. එතකොට දැන් මෙතන විදේශීය ශීඝ්‍රගාමී අරක මේක කියලා නෑ. විදේශීය ලිපි සංඛ්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට තමයි 80 දාගන්න වෙන්නේ. විදේශීය ලිපි සංඛ්‍යාව 80යි කියන්නේ බං 15න් 4ක් කියන්නේ 80. 15න් 4ක් කියන්නේ 80යි. දැන් කියන්නේ මොකද්ද? මෙදින ලැබුණු දේශීය ලියාපදිංචි ලිපි සංඛ්‍යාව කොච්චරද කියලා යහන්නේ. දේශීය ලියාපදිංචි කියන්නේ මෙන්න මේ කෑල්ල තමයි යහන්නේ. ඒ කෑල්ල කියන්නේ කොච්චරක්ද? මෙන්න මේ කෑල්ල. එහෙනම් දැන් අහන්නේ 15න් 4ක් කියන්නේ 80 නම් 5න් 2ක් කියන්නේ කීයක්ද කියලා. දැන් මල මුලක් එනවනේ. මේක 15න් මේක 5න් තියෙන්නේ. එහෙනම් පොදු හරයක් ගන්න වගේ ෂේප් එකේ මේකව 3ෙන් ගුණ කරගමු. ඒ කියන්නේ මේ ඉඳලා තියෙන්නේ කවුද මෙතන? 15න් 6. දැන් හරි. 4ක් කියන්නේ 80 නම් 6ක් කියන්නේ කීයක්ද කියලා යහන්නේ. 4ක් කියන්නේ 80ක් නම් 6ක් කියන්නේ කීයක්ද කියලා යහන්නේ. එතෙන් දෙකේ ඉලක්කමක් නෙමෙයිනේ බං ප්‍රශ්නාර්ථයක් නෙන්න ඕනේ. හරි. 4ට 1යි 80ට 20යි. 20 වරක් 6 කීයද? 120යි. බලමු ඊළඟට මොකක්ද අහන්නේ කියලා. මෙදින ලැබුණු දේශීය සාමාන්‍ය ලිපි සංඛ්‍යාව විදේශීය ලිපි සංඛ්‍යාව අතර අනුපාතය සොයන්න. දේශීය සාමාන්‍ය ලිපි සංඛ්‍යාව කීයද? 120යි. දේශීය සාමාන්‍ය විදේශීය ලිපි ගන්න 80යි. එහෙනම් 20න් කපමු. නැත්නම් 0.0 කොට 4න් කපමු. 3ට 2යි. ඔච්චරයි. තවත් ගානක් ගත්තා. ඉස්සෙල්ලා හදපු ගාන වගේම එකක්. එක්තරා පාසලක එක්ලාශයනේ සමාන්තර පන්ති 5ක් ඇත. හොඳයි. සාමාන්‍ය පෙළ විභාගෙ ඉදිරිපත් කරන කට්ටියගෙන් 5න් එකක් A සාමාර්ථ ගත්තලු මැත්ස් වලට 3න් එකක් B සාමාර්ථ ගත්තලු. ඉතිරියෙන් කියලා තියෙනවද? නැහැ. එහෙනම් ওই දෙක එකතු කරලා තමයි වැඩේ පටන් ගන්න වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ කියෙව්වත් ඇත්තටම අපිට තියෙනවා මේ දෙක එකතු කිරීමක් කරන්න. එකතු කරලම රුක්සරහන අඳිමු කොන්නයි කියලා එහෙනම්. 5න් එක එකතු කිරීම 3න් එක. කීයේ සෙට් වෙන්නේ? 15න් ගත්තාම 3 ධන 5 ඒ කියන්නේ 15න් 8යි. එහෙනම් දැන් මම මොකද කරන්නේ? රුක්සරහන යන ගත්තා. පළවෙනියත් ඉන්නේ බං A ධන B. A ධන B කියන්නේ කොච්චරද? 15න් 8යි. දැන් මෙතෙන්ද යනවා ඉතුරු 15න් 7 දෙනා. හැබැයි තාම ලියන්න අවසර නැහැ. හරි. ඉතිරි සිසුන්ගෙන් 7න් 2ක් අන්න ඉතුරු ඉන්නවා. ඉතුරු කට්ටියගෙන් 7න් 2ක් C සාමාර්ථය අරන් තියනවලු. C සාමාර්ථ ලැබූ පිරිස ඉතුරු මේ කියන්නේ C සාමාර්ථ ගත්ත කට්ටිය කොච්චරක්ද කියලා අහනවා මුළු පිරිසෙන්. ඔය මුළු පිරිසෙන් කියන්නේ අත්ත ගුණ කරපන් කියලා කියන්නේ. හරි එහෙනම් මේකට උත්තරේ ගන්න වෙන්නේ මොකක් කරලා 15න් 7 කියන එක ලියලා තියන්න ඕනේ ඉස්සෙල්ලාම. නම් අඩු කරලා 15න් 7 ගත්තා. දැන් මේ ආපු 15න් 7 ගුණ කරගන්නවා 7න් 2. 15න් 2යි. එතකොට 7ට 7 කැපෙනවා. හරි බලමු ඊළඟට මොකක්ද අහන්නේ කියලා. ඉතිරි අය ගණිතයේ S සාමාර්ථ ලැබුව කට්ටියලු. අන S සාමාර්ථ ගත්ත කට්ටිය හා ෆේල් වෙච්ච කට්ටියලු මේ S සහ W කට්ටිය. හරි. සාමාන්‍ය සාමාර්ථ ලැබූ ප්‍රමාණය හා මොකද සාමාන්‍ය සාමාර්ථ කියන්නේ C. මෙන්න මේ ප්‍රමාණය හා අසමත් වෙච්ච ප්‍රමාණය. සාමාන්‍ය සාමාර්ථ නේ කියන්නේ සම්මාන නෙමෙයි.
සීනම S මේ කට්ටිය දෙගොල්ලන් සමානයිලු S ගත්ත කට්ටියයි W ගත්ත කට්ටියයි සමානයිලු අසමත් වූ ගන්න 40යි මුන් දෙන්න සමානයි නම් මේක 40යි නම් මේකත් 40ක් වෙන්න බෑ බා ඒ කියන්නේ මෙතන ඉන්න 80 ඒ මොකද්ද කියලා දෙන්නේ විකාරය හරි ඒ කියන්නේ මේ අත්ත දිගේ අපහම 80ක් හම්බෙනවලු ඒ කියන්නේ මේ අත්ත දිගේ හම්බෙන භාගය 80යි එහෙනම් දැන් අහනවා මුලසුම් ගන්න කීයද කියලා හැම එකම එකම වගේ දේවල් අහලා තියෙන්නේ නේ හදමු කොහොමද හදන්න වෙන්නේ දැන් රෝම ඉලක්කම් 3 භාගය ඉස්සරහාගේ සම්බන්ධ කරගන්න නම් 15 7 7 5 ගුණ කරගන්න ඕනේ මේක ලියන්න අවසර තිබ්බට මේක ලියන්න තාම අවසර නැහැ එකෙන් අඩු කර 7 2 ඔන්න මම ගත්ත 7 5 කියන උත්තරේ දැන් මොකද්ද කරන්නේ මම 7 5 ගුණ කරගන්නවා 15 7 එතන අත් දිගේ හම්බෙන ඒවා ගුණ කරගත්තා මම මේක මුලින් ලිව්වා ඉතින් ඒක ලියුණා මගේ ඇති 7ට 7 ගැපුණා 15ට 1යි 5ට 1යි 15ට 3යි 3න් 1යි කියලා එනවා එහෙනම් බං ඔය 3න් පංගුව කියලා කියන්නේ කී දෙනෙක්ද 80 දෙනෙක්ට දැන් මේ සෙක්ෂන් එකේම කී දෙනෙක් ඉඳලා 80 කැලේ 3ක් ඉඳලා වෙන්න ඕනේ මුළු ප්‍රමාණයනේ එකක් කියන්නේ 80 නේ 3ක් කියන්නේ 80 3න් 240 සෙක්ෂන් එකේ පන්ති 5ටම ඉඳලා තියෙනවා 240 දෙනෙක් හරි රෝම ඉලක්කම් 4 එම පාසලේ පසුගිය වසරේ අප සාමාන්‍ය පෙළ ගණිතයේ සමත් ශිෂ්‍ය ප්‍රතිශතය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න සමත් කට්ටිය කියන්නේ කොච්චරද බා මම දන්නේ මොකද්ද මේ අහන විකාර ප්‍රශ්නේ පාසලේ 240ක් සෙසුන් හිටියා මේ 240ක් සෙසුන්ගෙන් ගණිත අසමත් වෙච්ච කට්ටිය කීයද හිටියේ මෙන්න මේ 80 දෙනා විතරනේ 40 දෙනා විතරනේ එතකොට 200 දෙනෙක් හම්බ වෙනවා එහෙනම් ඔය 200 ආසන්න පූර්ණ සංඛ්‍යාවටයි අහන්නේ මුළු පිටස බන් 240යි 240න් 200 දෙනෙක්ම සමත් ඒක ප්‍රතිශතයක් කරොත් එහෙම 100ට 100න් ගුණ කරගන්න ඕනේ දැන් මට මොකක්ද හම්බෙන්නේ උත්තරේ බිඳුවකට බිඳුවක් කැපුවා මෙතන කැපෙන පාටක් පේන්නේ නැහැ මට 2000 බෙදන්න ඕනේ 24 2024න් බෙදනවා කියන්නේ මම තාම මේක සුළු කරගෙන ගන්නම්කෝ 10ට 5යි දෙකෙන් කැපුවොත් එහෙම 12යි ආය කපමු දෙකෙන් 6යි 100යි 500 බෙදන්න තියෙන්නේ 6 506න් බෙදනවා කියන්නේ කීයද නැත්නම් මේක තවත් සුළු කරලා එමුද 3යි 50 250 බෙදීම 3 250 තුනෙන් බෙදනවා කියන්නේ කීයද 8යි 3යි 83.3ක් විතර මට සෙට් වෙනවා 83.3ක් සෙට් වෙනවා කියන්නේ ඊයේ වෙන්නේ නැහැ 83.3 කියලා කියන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවක් නම් 83ම තමයි දශම සංඛ්‍යාව නොසලකා හරින්න පුළුවන් 2022 23 ඕලෙවල් ගාන 2022 23 ඕලෙවල් ගාන පොඩ්ඩක් වෙනස් සයිඩ් ගණන් වලට වඩා මම එකයි මේක තෝරගත්තේ මේක කියනවා වාජනයක ජලය පිරලා තියෙනවලු මේ පළතුරු විෂ පිරලා තියෙනවලු පහෙන් දෙකක් මේ පහෙන් දෙකක් පිරලා තියෙනවනේ වාජනයෙන් පහෙන් දෙකක් වාජනයෙන් පහෙන් දෙකක් තියෙන එකට තවත් මිලිලීටර් 700ක් දාපුවාම 4.3ක් පිරෙනවලු ඒ කියන්නේ මේ කියන්නේ මේ පහෙන් දෙකයි කියන එකනට මිලිලීටර් 700ක් දාපුවාම 4.3ක් දක්වා පිරෙනවා කියලා මේක මැතමැටිකලි වැරදි මෙහෙම ලියන එක මේ භාගාස්තට මේක එකතු කරලා මේ භාගයක් එන්න විදියක් නැහැ නේ කොහොමත් එන්න විදියක් නැහැ නේ මෙන්න මෙතෙන් අදාළ භාගය තමයි මෙතෙන් දාන්න ඕනේ සිරාවටම ඒක තමයි මේ ඉස්සලාම අහන්නේ එකතු කළ ප්‍රමාණය කොච්චරද කියලා ඉතින් මම පහෙන් දෙක කියන එකට මොකද්දෝ භාගයක් එකතු කරපුවාම 4.3ක් සෙට් වෙනවා එහෙනම් මොකද්දෝ භාගය වෙන්න ඕනේ මොකද්ද මෙයාම තනි වුණොත් මොකද වෙන්නේ මේ සමීකරණ කැලේ පහෙන් දෙක එහාට යන්න ඕනේ එහෙම වුණොත් එහෙම 4.3ෙන් අඩු කරලා ගන්න ඕනේ පහෙන් දෙකක් එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න වෙන්නේ කොහොමද 4.3ෙන් අඩු කරලා පහෙන් දෙකක් 20ට ගමු පොදු හරය 15 වෙන 8 ඒ කියන්නේ කීයද 20න් 7යි හරි දැන් ඒ කියන්නේ භාජනයෙන් 20න් 7ක් පිරලා තියෙනවා භාජනයෙන් 20න් 7ක් පිරලා තියෙනව නෙමෙයි භාජනයෙන් 4න් 3ක් පිරලා තියෙනවා අර පිටින් දාලා තියෙන මිලිලීටර් 700 කියන්නේ මේ මිලිලීටර් 700 කියලා කියන්නේ 20න් 7කට හරි දැන් එමුකෝ සීන් එකට එන දැන් තමයි අපේ කතාව පටන් ගන්න දැන් භාජනයේ ඇති පළතුරු බීමෙන් පහෙන් 4ක් සංග්‍රහ කිරීමකට වෙන් කර ගන්නවා ලදී තියෙන පළතුරු බීමෙන් දැන් තියෙන්නේ කොච්චරද භාජනේ 4න් 3ක් තමයි පිරලා තියෙන්නේ දැන් ගොඩක් කට්ටිය ඔක පටල ගන්නවා භාජනයේ තිබ්බ කෑල්ලෙන් 4න් 3ක් තමයි දැන් පිරීලා තියෙන්නේ පිරී ඇත එතන මේ පිරලා නැත්තේ 4න් 1ක් පිරලා තියෙන ටිකෙන් තමයි ගාන ඉස්සරහට යන්න ඕනේ එතකොට දැන් මේ 20න් 7 අපිට දැන් අදාළ වෙන්නේ නැහැ
5න් 2යි 20න් 7 එකතු කරලා තමා මේ 4න් 3 කියන එකන හැදිලා තියෙන්නේ. ඒක ගාන පටන් ගන්න කලින් දාපු පොඩි ඇඩ් කැලලක් එනවා. හරි පිරලා තියෙන 4න් 3යි මේ පිරලා තියෙන ප්‍රමාණයෙන් 5න් 4ක් සංග්‍රහ කරන්න පාවිච්චි කරලා සංග්‍රහ. අන්න එතකොට දැන් ඉතිරිලා තියෙන ප්‍රමාණයක් අපිට 5න් 1යි. දැන් බලන්න අහන ප්‍රශ්නේ මොකද්ද කියලා? මේ 4 එකත් අපි හිතලා ගත්තේ. ඉස්සරහට වඩා මේක වෙනස් වුණේ අර වාජනයේ හිස් ප්‍රමාණය අපිට වැඩක් නැහැ නේ. ඒකයි පෙළ නැති ප්‍රමාණය උඩට දැම්මේ. හරි ඉතිරි ප්‍රමාණයක් දැන් තියෙනවා. ප්‍රශ්නේ කියමු. එම් කරගත් බීම් ප්‍රමාණය වාජන දාතයන් කවර භාගයක්ද? එන ඔය අහන්නේ මොකගෙනද? ඔය අහන්නේ මෙන්න මේ සංග්‍රහ කැලල ගැන. රෝම ඉලක්කම් දෙක දාගමු. 4න් 3 කොට කරගමු. 5න් 4. කීයද උත්තරේ සෙට් වෙන්නේ? 4ට 4 කැපුණා. 5න් 3. රෝම ඉලක්කම් 3 බලන්න. වෙන් කරගත් බීම් ප්‍රමාණය වීදුරු 6කට සමානවත් කරා නම් එක වීදුරුවක් කොච්චරක් තියෙනවද කියලා අහනවා. දැන් බං මේ ගත්ත 5න් 4 කියන එක නෙමෙයි 4න් 3 5න් 4 කියන මේ 5න් 3 කියන එක නයින්නේ. මේ 5න් 3 කියන එක නාව මෙයා බෙදලා ගන්නවලු කොච්චරකටද? වීදුරු 6කට. භාග බෙදද්දි මොකද්ද වෙන්නේ? ಗುಣ කරලා ගන්න වෙනවා පරස්පරයෙන්. ඔන්න දාගත්තා. 3ට 1යි 6ට 2යි. 10න් පංගුවයි. දැන් මොකද්ද මේ කාරණාව? දැන් මේකට සිරා සිද්ධියක් කොහොමද මිලිලීටර වලින් හදලා? ඒ කලින් අපි දන්නවනේ 20න් 7ක් කියන්නේ කොච්චරද කියලා. එහෙනම් 20න් 7ක් කියන්නේ කොච්චරකටද? මිලිලීටර 700කට. එහෙනම් 10න් එකක් කියන්නේ කොච්චරකටද කියලායි අහන්නේ. දැන් කොහොමද වැඩේ කරගන්න වෙන්නේ? අපි ඉස්සෙල්ලත් එහෙම ගණනක් කරා. මේක 10යි මේක 20ෙන් නම් ගාන හදාගන්න බෑනේ. දෙකෙන් ගුණ කරලා හිතාගත්තා. එතකොට මේකත් 20ෙන්. කියන්නේ මෙතන ඉඳලා තියෙන්නේ 20ෙන් 2. එහෙනම් දැන් අහන්නේ 7කට 700යි නම් 2කට කීයද කියලා. 7කට 700යි නම් 2කට කීයද? 7ට 1යි 700ට 100යි මිලිලීටර 200යි. දැන් භාජනයේ ඉතුරු වෙන පීම් ප්‍රමාණය මිලිලීටර වලින් සොයන්න. මෙන්න මේ ඉතිරි කැලල තමයි දැන් අහන්නේ. එහෙනම් මේ දෙන්න ගුණ කරගමු. අර වගේ සිරාගේ සම්බන්ධ කරලා උත්තරයක් දාගමු. මම මේ කියන්නේ මේ රුක්සටහන ඇසුරෙන් හදන ක්‍රමය නිසා මේ වෙන ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා මේට වල ලේසි ක්‍රම තියෙනවා කියලා ඔය කට්ටිය නිකන් මේ අපරාධෙ මෙච්චර වටේ යන වගේ දේවල් හිතන්න පෙළඹෙයි. එහෙම හිතලා තේරුන්නේ නැහැ. මම මේ කියන්නේ එක ක්‍රමයක්වත් සෙට් වෙච්ච නැති කට්ටියට කියලා කිව්වා. හරි 5න් 1 කියන එක ලියන්න කලින් අවසරය ඕනේ. එහෙනම් 1 රින 5න් 4 ගත්තා. 5න් 1යි දැන් මොකද කරන්නේ? 4න් 3 ගුණ කරගත්තා 5න් 1ෙන්. ඒ කියන්නේ 20න් 3යි කියලා සෙට් වෙනවා. 20න් 3 තමයි කීයක්ද කියලා අහන්නේ. ඉතින් අපි දන්න කතාව මොකද්ද? අපි දන්නවා 7ක් කියන්නේ 700කට කියලා. ඒක කලින් කිව්වනේ. දැන් අහන්නේ 3ක් කියන්නේ කොච්චරද කියලා. ඉස්සෙල්ලා විදිහට කම 100. කොච්චරද? මිලිලීටර 300. අන්නහම අපිට පුළුවන් භාග ගන්න කොට දාගන්න රුක් සටහන් පාවිච්චි කරලා.